මම මේ ඇඩ් එකක් දැක්කම මේ වල තිබ්බ ඩීටේල් එකක් වාහන වල ගණන් ගැන හරිද? වාහන ගේන්න පටන් ගත්තා. ඔයාලට මම හිතන්නේ ඉතර වැදගත්කමක් නැහැ ඒක ගැන. හරිද? උනාට මේ මෙහෙ ඉඳලා සාමාන්‍ය වාහනයක් එහෙම ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් තව අවුරුදු 5කින් 6කින් හරි අඩු වෙලා තිබ්බොත් හොඳයි. නැත්තම් ඉතින් මේ වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් එහෙම ලොකුවට ඉගෙනගෙන මං හොඳට ඉගෙනගෙන වාහනයක් ගන්නවා කියන බලාපොරොත්තුවට දැන් එන්න එපා. හරිද? මොකද වාහනයක් ගන්න නම් ඉගෙන ගන්නවා විතරක් බෑ මොකක් හරි බිස්නස් එකකුත් කරන්න වෙනවා. පැහැදිලිනේ? හරිද? ඒක කියලා තියන්න බෑ මුලින්ම නැත්තම් කැම්පස් ගියා ඩිග්‍රී එක ගත්ත ගමන් වාහනයක් ගන්න පුළුවන් කිව්වොත් එහෙම බොරුවක් වෙනවා. මොකද හේතුව සාමාන්‍යයෙන් දැන් 2020ට කලින් ගෙවල් වල තිබ්බ සාමාන්‍ය ජනප්‍රිය වාහනය මොකක්ද? ෆැමිලි වෙහිකල් එකක් විතර පාවිච්චි කරන වාහනේ මොකද්ද? වැගන්ආර් එක සාමාන්‍යයෙන් ගොඩක් ජනප්‍රිය ඉන්නේ. 2020 විතර වෙද්දි වැගන්ආර් එකක් සාමාන්‍ය තිබ්බේ ලක්ෂ 35කට වගේ තමයි තිබ්බේ. 35 නෑ 35ත් නෑ 30 35 ගණනක තමයි තිබ්බේ. මට මතකයි මුල්ම කාලේ ආපු මුල්ම කාලේ නම් ලක්ෂ 20 ගණන් වල තිබ්බේ. අර ටික වැඩි වුණා. 30 35 වගේ වෙනකන් ඇවිල්ලා තිබ්බේ. දැන් මේ අලුත් දැන් ඩොලර් එක වැඩි වුණා. ඩොලර් එක වැඩි වුණා කියන්නේ ඩොලර් එක දෙගුණයක් වුණ නෑනේ. 180 විතර ඒ කාලේ තිබ්බේ 2020 දී. දැන් 280 වගේ තියෙන. ඒතකොට 130ක් විතර තමයි වාහනේ මුල් කොස්ට් එකෙන් වැඩි වෙන්න ඕනේ. වැගන්ආර් එක සාමාන්‍ය ලක්ෂ 15ක් විතර නම් ටැක්ස් එකනේ 35 වෙන්නේ. ඒතකොට මේ 15 වෙන් 100ට ගාණක් කියලා කියන්නේ සාමාන්‍ය දැන් ලක්ෂ 22ක් 25 30ක් කියමුකෝ. 30ක් විතර කියමුකෝ. දැන් මේ විදි වරායෙන් ගෙනල්ලා බාද්දි වරායෙන් බාලා රට ඇතුළට ගියදී ටැක්ස් එක ගහනවනේ. ඒ ටැක්ස් එකත් එක්ක සාමාන්‍ය දැන් වැගන්ආර් එක ලක්ෂ 75ක් විතර වෙනවා. පැහැදිලිද? ඒක දැන් ලක්ෂ 35කට තිබ්බ. ඒක දැන් ෆැමිලි වෙහිකල් එක. හරිද? ඇල්ටෝ එක ගත්තොත් එහෙම ඇල්ටෝ එකක් සාමාන්‍යයෙන් දැන් ලක්ෂ ඉන්දියන් ඇල්ටෝ එක ලක්ෂ 40ක් විතර වෙනවා. ඉන්දියන් ඇල්ටෝ එක ජපාන් ඇල්ටෝ එක මගේ දැන් ලක්ෂ 50ක් විතර වෙයි. එතකොට මේ සාමාන්‍ය මිනිස්සු දැන් ඔය ආණ්ඩු වලින් කිව්වා නේද විපක්ෂයේ මිද්දි මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ හීන මරලා තියෙන්නේ ඈ උන්ට වාහනයක්වත් ගන්න රෑ මිනිස්සුන්ට හෙනම ගහන්න ඕනේ පාලකින්ට කා කිව්වා නේද දැන් තේරෙනවනේ විපක්ෂ සිද්ධි කිව්වා වගේ දැන් කරන්න බෑ කියලා අපි නම් ඒ කාලේ නම් කිව්වා මේ එහෙම වාහන ගේන්න දුන්නොත් මම මේ ළඟදිත් වාහන ගැන කිව්වනේ වාහන එහෙම තොග පිටින් ගේන්න දුන්නොත් එහෙම මිනිස්සුන්ට වාහන දෙන්න ඕනේ ඒක හරි නමුත් අපේ රටට දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා සහ අපිට තියෙන ඩොලර් සංචිතයක් තියෙනවා ඒකත් එක්ක ඩොලර් පිට රටට යන්න ගත්තොත් එහෙම ආය රට තිබ්බ තත්ත්වයට වඩා පල්ලෙහාට වෙනවා ඒකින්ද ඔය ගහන ටැක්ස් එක ගැන ආණ්ඩුවට නම් මම මුකුත් කියන්නේ අසාධාරණත් නැහැ මිනිස්සුන්ට පුළුවන් තරම් අර වාහන ගන්න එක අධෛර්යමත් කරන්න තමයි ටැක්ස් එක කෙල්ල ඇරලා තියෙන්නේ. හැබැයි කලින් ආණ්ඩුවට බැන්නේ ඔහොම නෙමෙයිනේ. නේද? මේ මිනිස්සු තරුණයන්ගේ හීන මරනවා. හරිද? පවුල් හීන මරනවා. මෙහෙම නැහැ. අපි ආවොත් එම අපි දෙනවා ලක්ෂ 12කට කාර්යයක් ගන්න පුළුවන් තත්ත්වයක් හදනවා. මොකක්ද කිව්වනේ. ඒතර දැන් කරන්න බෑ. ඔයාලා දැන් ඔය වැගන්නාර කරන මම නිකන් සාමාන්‍යයෙන් මේ අපිට දැන් ලංකාවෙන් ටොයෝටා වාහන වලින් සුකෝබ් වගේ මේක ලෑන්ඩ් ක්‍රූසර් එකනේ 300 series එක V8 එක කියලා කියන්නේ V8 නෙමෙයි දැන් V6 engine එකක් තියෙන එක V8 කියන්නේ engine වර්ගයක්. ඒ වාහනයක් නෙමෙයි ඒක. හරිද? ඒක ගොඩක් අය V8 කියලා වාහනේ ටිකවට ඒක engine එකේ වාහනේ තියෙන. V6 එකක් දැන් එන්නේ twin turbo එකක් එන්නේ. ඒක අරකට වඩා performance වැඩි. ඒක ඔක්කොම හරි කියමුකෝ. දැන් වාහනේ සාමාන්‍යයෙන් මෙතෙන්ට එද්දී හම්බන්තොට වරායට වාහනේ ගෙන්නන්න පුළුවන් Land Cruiser 300 එකක් ලක්ෂ 350කට. හරිද? ඔයාලා හිතන්නේ ටැක්ස් එක ගහලා එළියට කීයක් වෙයි කියලාද? ලක්ෂ 350යි සාමාන්‍ය 2024 ජපාන් ලෑන්ඩ් ක්‍රූසර් එකක් 300 සීරීස් එකක් ගේන්න පුළුවන් සාමාන්‍ය ලක්ෂ 350ට හම්බන්තොට වරායට ගේන්න පුළුවන්. ඉතින් අවු ගාස්තු ඔක්කොමත් එක්ක ජපානයේ ගණන් ඒ ඔක්කොමත් එක්ක. ටැක්ස් එක ගහලා රට ඇතුළට ගද්දි කීයක් වෙයිද? ලක්ෂ 350ට ගෙන වාහනේ කීයක් විතර වෙයිද? ලක්ෂ 1150ක් වෙනවා. හරිද? ලක්ෂ 1150ක් වෙනවා V8 එක ඇතුලේ ලෑන්ඩ් ක්‍රූසර් සහරා එක ඇතුලේ බදු තියෙනවා කෝටි 8ක්. ආණ්ඩුව ගන්න ඉන්කම් එක. මම නම් කියන්නේ ප්‍රශ්නයක් නෑ ඉතින්. අර සල්ලි තියෙන කට්ටියන් හරි කමන්නේ එහෙම එකතු කරගෙන ගන්න කට්ටිය ගනින්නේ ගන්න කට්ටිය එකතු කරන් ඉතින් අර රට ගෙන යන්න ඕන නම් ආණ්ඩුවට ආදායම් මදි නම් ඒක කරාට කමන්නේ නෑ. නමුත් දැන් කියද්දි කිව්වේ ඔහොම නෙවෙයිනේ. අපි මෙහෙම ටැක්ස් ගහනවා මේ හෙන්න ගහන්න එපා මුන්ට. එහෙමනේ කිව්වේ. මෙහෙම ටැක්ස් ගහන්න ආණ්ඩු ඉන්න ඕනද? පිටකොටුවේ තොගවල මේ මුදලාල්ලා කීප දෙනෙක් දුන්නොත් රට අරන් ගියා. එහෙමනේ කිව්වේ නේද? දැන් කරන්න අමාරු වෙන්නේ. ටැක්ස් එක ඔය ගන්න ගහනවා. ඒතකොට දැන් සාමාන්‍යයෙන් දැන් ජපාන් ඉන්න මිනිස්සෙක් සාමාන්‍ය හොඳ ජොබ් එකක් කරන මිනිස්සෙක් එහෙ වාහන පදන එක හරි. හැබැයි මෙහෙම අවුලක් තියෙනවා ළමයි අපේ. හරිද? වාහන ගණන් වැඩි ඒක හරි. වාහන ගණන් වැඩි වෙන්න එක හේතුවක් මෙහෙ අර දරා ගන්න බෑ. අපේ කට්ටිය කම්පෙයාර් කරනවා දැන් අපේ කට්ටිය කම්පෙයාර් කරනවා UK වල මේ මාස දෙකක පඩියෙන් වාහනයක් අරන් එහෙම කියනවා නේද? ඒ වාහන දැන් හදනවනේ. ඒකට ජර්මනි වලින් වාහන නැහැ. ඒක ලොකු අවුලක් නෑ. වාහන තියෙනවා. ඒ වාහන නොදන්න දේවල් තියෙනවා. UK වල සාමාන්‍යයෙන් ගෙදරක රෙන්ට් එක කීයක් විතර වෙනවද සාමාන්‍යයෙන්? අපි වාහන ගැන කතා කරන්නේ අපි කතා කරන්නේ අපර නැති එහෙ තියෙන එක ගැන කතා කරන්නේ. ගෙදරක රෙන්ට් එක කීයක් විතර වෙනවද සාමාන්‍යයෙන්? සාමාන්‍ය මට්ටමේ ඉන්න ගෙදරකට රෙන්ට් එක සාමාන්‍ය ලක්ෂ 4ක් විතර වෙනවා. මාසික කුලිය. සාමාන්‍ය මෙහෙ රුපියල් 40000 50000ක් වෙද්දි ගියක් කුලියට ගත්ත හැකිනේ. මේ නගරේ ටවුන් එක කිට්ටුවේ මේ දැන් නුවරින් සාමාන්‍ය පහසුකම් තියෙන ගයක් ගන්න පුළුවන් රුපියල් 50000කට බැරි නෑ. අර ඒ ගයක් අරගාන වෙනවා. ඒ එක එක රටවල එක එක විදිහට හැදලා තියෙනවා. සහ විශේෂයෙන් දැන් ඔය ස්වීඩන් වගේ රටක් ගත්තොත් සාමාන්‍යයෙන් ටැක්ස් එක කීයක් ගහනවද? ආදායම් බදු කීයක් ගන්නවද උපේ අර
උපේන පිට බද්ද කියලා එකක් ගන්න. දැන් උඹලා මේවා දැනන් ඉන්න ඕනේ. හරිද? ඒ කියන්නේ උඹලා හිතන් ඉන්නේ එකපාරට රට පැන්න ගමන් සුරපුරයක් වෙලා යනවා කියලා හිතන් ඉන්නේ. ස්වීඩන් වගේ සාමාන්‍ය දැන් ඒ රටවල මිනිස්සුන් හොඳ සර්විස් එකක් දෙනවනේ. කියනවනේ බස් මෙහෙමයි අර එහෙමයි මෙහෙමයි කියලා කියනවනේ. ඔය සමහර ඒ සර්විස් එක දෙන්න සාමාන්‍යයෙන් උපයන විට බද්ද කීයක් ගන්නවා සාමාන්‍යයෙන්? ටැක්ස් එක කීයක් ගන්නවා සාමාන්‍යයෙන්? 152 ගන්න රටවලුත් තියෙනවා. ඒ කියන්නේ මාසෙට ලක්ෂයක් හම්බ කරොත් එහෙම 52000ක් ආණ්ඩුවට ගන්නවා ආපහු දෙන්න කියලා. අරගෙන තමයි ෆැසිලිටිස් ටික දෙන්නේ. මෙහෙ තියෙන අවුල දැන් අර සල්ලි ගන්නවා ටැක්ස් එකක් ගන්නවා නැත්නම් නෑ ටැක්ස් එක එකතු කරනවනේ අපිනුත් එකතු කරනවනේ. හැබැයි ඒකට අර ෆැසිලිටි එකක් හම්බෙන්නේ නෑ. අර අනිත් පැත්තට පහසුකම් නෑ. අර වැඩි හරියක් නාස්තියෙන් යන්නේ. දැන් රටවල ගන්නවා එහෙම. දැන් අර මම දැකලා තියෙනවා අශෝක් ලේලන් බස් වලට කියනවානේ ලොරි චැසි අනම්මනම් කියලා කියනවානේ. මේවා හරියන්නේ නෑ. මෙහෙන ගහන්න බෑ මුන්ට මෙහෙමයි මෙහෙමයි කියලා කියනවානේ. ඔයාලා හිතන්න සාමාන්‍යයෙන් අර ජපාන් හොද කම්ෆර්ටබල් බස් එකක් ගෙනල්ලා පාර දුවන සාමාන්‍ය බස් එකක් කීයක් විතර වෙයි සාමාන්‍ය. අශෝක් ලේලන් බස් එක සාමාන්‍ය කෝටි 1.5කට දෙකට ගත්ත හැකි. අර ඉන්දියන් අශෝක් ලේලන් බස් එකක් කෝටි 2කට විතර ගත්ත හැකි. ටොයෝටා කෝස්ටර් එකක් චේසි බස් එකක් සීට් 29 එකක් සාමාන්‍ය කෝටි 2කට විතර ඒත් ගත්ත හැකි. අශෝක් ලේලන් පාර දුවන්නේ ඒක දැන් ඔය පාටවල් ගාලා එක එක නම් දාලා දුවන්නේ ඒවන්නේ. ලොරි චැසි කියලා කියන්නේ. කෝටි 1.5 දෙකට ගත්ත හැකි. අර හොඳ ජපාන් සුපිරි කම්ෆර්ටබල් තියෙන මේ බස් එකක් ගේන්න සාමාන්‍ය කීයක් විතරයිද? කෝටි 7ක් 8ක් විතර එනවා. සාමාන්‍ය ඒවා ගෙනල්ලා පාර දුවන්න ගත්තොත් අවම් බස් ගාස්තුව සාමාන්‍ය රුපියල් 350ක් විතරවත් කරන්න වෙනවා. තේරෙනවනේ පොඩි අවුලක් තියෙනවා කියලා. දැන් අපි හැමතිස්සෙම බයින් එකනේ කරන්නේ නේ. නමුත් සමහර දේවල් ප්‍රායෝගිකව තාම අපි දියුණු වෙන ගමන් දියුණු වෙන්න පටන් අරගන්නත් නැහැනේ. ඒක සමහර දේවල් ඒ කියන දේවල් ප්‍රායෝගිකව මේකට ඇප්ලයි කරන්න අමාරුයි ළමයි. එහෙම අවුලක් තියෙනවා. ඒතර ආණ්ඩුවකදී දැන් ඔය දැන් මේ යන විදියට මට නම් දැන් මම ඇත්තටම හැමතිස්සෙම කියන දෙයක් අපි දැන් අර ආතල් එක ගන්නවා කලින් කිව්වේ කොහොමද දැන් මෙහෙමයි කියලා Facebook එකේ වුණත් මම ආතල් එක ගන්නවා. හරිද? කට්ටිය දැකලා තියෙනවා. ඇත්ත මයිත් එක්ක සමහරව තරහයි. හරිද? ඒ කියන්නේ දැන් දේශපාලනය කරන සමහර කට්ටිය පට්ට තරහයි. මම අර හිටපු ගමන් ආතල් එක ගන්නවානේ. අවංකෙන්ම ගත්තොත් දැන් මේ යන සිස්ටම් එකට සාමාන්‍යයෙන් රටේ අවුලක් නැතුව යනවනේ ඉස්සරහට. පොඩි පොඩි කේස් තියෙනවා. අවුලක් නැහැ. එහෙම කේස් එකක් නැහැ. කලින් ගිය විදිහටම දැන් ෂේප් එක යනවා. අර කලින් කිව්වේ මෙහෙමයි දැන් මෙහෙමයි නේද කියලා අපි ආතල් එකක් ගන්න ඒක වෙනම කතාවක්. හරිද? ඒක වෙනම කතාවක්. දැන් මම ඔය කිව්වේ එකයි වාහන ගැන මම රැඩ් එකක් දැකලා මට මතක් වුණේ. වාහන කතාව. දැන් සාමාන්‍ය වාහන දැන් ප්‍රියස් එකක් ගත්තොත් ප්‍රියස් එකක් සාමාන්‍ය කිය සාමාන්‍ය ප්‍රියස් එක සාමාන්‍යයෙන් ඒ දවස්වල තිබ්බ සාමාන්‍යයෙන් පැද්දනේ ගොඩක් අය. ප්‍රියස් එකක් කෝටි 2.80යි. ලක්ෂ 280යි. හරිද? එතකොට මේ ටැක්ස් එකත් එක්ක තා එමදවල මේ අලුත් සිස්ටම් එකක් තියෙනවා. දැන් වාහනේ ගෙනල්ලා ටැක්ස් ගහලා ගන්නවනේ වරායෙන් පාලා ගන්නවනේ. ඒක ගත්ත ඊට පස්සේ ඒකට ආයේ වැට් එකක් ගහනවා. වැට් එක 118යි. ඒ කියන්නේ දැන් වාහනේ ලක්ෂ 200ක් වුණා කියන්නකො. ඔක්කොම දැන් අර ටැක්ස් එකත් ගහලා ඔක්කොම කරලා ඒකට ආයෙ ගහනවා තව 118ක්. ඒ කියන්නේ තව ලක්ෂ 35ක් විතර ආයෙ ගහනවා. ඒ කියන්නේ ආහාර ද්‍රව්‍ය අනම්මනම් වලට අර වැට් එකක් කියලා ගහන්නේ. නේ? ඒක ආයෙ ගහනවා. ඒ කියන්නේ මේ රටේ ටැක්ස් සිස්ටම් එකේ තවලත් නැහැ. ටැක්ස් වලට ටැක්ස් ගහනවා. සාමාන්‍ය කොහෙවත් රටවල ටැක්ස් වලට ටැක්ස් ගහන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් වැට් එක ගහන්නේ අර ටැක්ස් ඔක්කොම එකතුලා එන ප්‍රොඩක්ට් එක තියෙනවනේ මං කියන එක තේරුමක් දන්නේ නැහැ. ඒකට ආයෙ 118ක් ගහනවා. ඒතකොට මේ 118 වදින්නේ අර කලින් ගහපු ටැක්ස් එකටත් උඩින් තමයි ආයෙ වදින්නේ. වාහනේ ගන්න ලක්ෂ 50 නම් ඒකට ඔක්කොම ටැක්ස් ඔක්කොම ගෙවුවට පස්සේ ලක්ෂ 300ක් වුණා කියන්නකො. ඒ 300ට 118 ගහලා හරියන්නේ නැහැ නේ. ගහන්න ඕනේ 50ටනේ. නේද? අර ගහන්නේ 50ක 300 කරලා ටැක්ස් එකෙන් ඒකට ආයෙ 18ක් ගහනවා. ඒ කියන්නේ බදු වලට තව බදු ගහලා තියෙන්නේ. එන්න ආත. ඉතින් ආණ්ඩුවට ආදායම් නැහැ කරන්න දෙයක් නැහැ. ඔයාලා මෙහි ඉඳන් එහෙම මේ අර දැන් මෙතන පන්තියක් විඳගෙන එහෙම මං හොඳට ඉගෙනගෙන ශනිකව කැම්පස් අවුට් පිච්ච ගමන් මං වාහනයක් ලොකු එකක් ගේනවා කියලා හිතන් ඉන්නවනම් ඒක දැන් මේ තියෙන තත්ත්වෙත් එක අමාරුයි ළමයි. හරිද? ඇත්තටම අමාරුයි. ඒකෙදි ඉතින් මෙහෙමයි මම අර උදේ කිව්වේ වාහනයක් ගන්න එකම නෙවෙයි මිනිස්සෙගේ ජීවිතේ වෙන්නේ. බැරිල්ලේ වාහන බස් එකේ ගිහිල්ලා වුණත් ඉගෙන ගන්න කැමති කට්ටිය ඉන්නවා. MSc PhD කරන්න කැමති කට්ටිය ඉන්නවා. Tamanට එහෙම අයිඩියා එකක් තියෙනවා දිගටම ඉගෙනගෙන යන්න. නැත්තම් එහෙම නැතුව ඉක්මනට ඉගෙන ගන්න ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා ටිකක් අර හොඳට වාහනයක් දෙයක් පැදලා හොඳට සල්ලි වේදම් කරලා ඉන්න ජීවිතයක් ගත කරන්න ආසයි නම් කැම්පස් ගිය ගමන් ඉඳන් මොකක් හරි සයිඩ් බිස්නස් එකක් මොකක් හරි පාර්ට් ටයිම් එක කුඩු විකුණන්න එහෙම යන්න එපා. හරිද? එහෙම නෙමෙයි. මොකක් හරි නීති විරෝධී නොවන නැගිටින්න පුළුවන් බිස්නස් එකක් කරන්න. දැන් කට්ටිය ගන මේ රටේ වාහන ගන්න පුළුවන් කුඩු විකුණලා එහෙම බිස්නස් කරන ඉන්න දැන් ගොඩක් අයගේ මතය ඇතිවෙනවා ටියුෂන් සර්ලට තමයි සල්ලි වැඩිපුරම තියෙන්නේ කියලා. එහෙම තමයි කට්ටිය හිතන් ඉන්නේ. දැන් ළමයි වුණත් කිව්වම කියන්නේ නෑ බොරු කියන්න එපා. එහෙම නෑ ඔයාලා තමයි සල්ලි වැඩිපුර තියෙන්නේ කියලා. හරිද? බිස්නස් කරන අය ඉන්නවා ඔය වාහන සේල් කරන කට්ටිය හොටෙල් ෆීල්ඩ් එකේ මේ හොඳ හොටෙල් චේන් තියෙන කට්ටිය ඒගොල්ලන්ගේ සල්ලි තියෙන ප්‍රමාණය සල්ලි දවසකට එන ඉන්කම් එක ඇහුවොත් හරිද? ඔයාලට හිතා ගන්නත් බැරි තරම් ඉන්කම් හොයනවා. විශේෂයෙන් දැන් ඔය රාජ්‍ය සිරිසේන එහෙම ගත්තොත් ඒගොල්ලන්ගේ චේන් ටික ගත්තොත් එහෙම ඒ වැඩ කරන මේවා දැන් අර මේ ඊයේ පෙරේද නැති උනේ හැරි මේවා ඒගොල්ලන්ගේ තියෙන බිස්නස් ගත්තාම ඒගොල්ලන්ගේ තියෙන එක එක සමාගම් තියෙනවනේ. ඒ වගේ මාර්ගදර්ශන හොයනවා. සහ තා විශේෂයෙන් දැන් අර ඔය සර්ලා ටියුෂන් සර්ලාගේ සල්ලි තියනවා වගේ පේන්නේ ගොඩක් වෙලාවට ඔය සර්ලා වාහන වල නම් මම ඔය ෆොටෝස් ගහලා දානවා නැත්නම් ඒගොල්ලෝ
10 දින අම්මලා හරි වා මේ මාර සල්ලියක් තියෙනවා කියලා එහෙම තමයි දෙන්නේ. සමහරලාට එහෙම නෑ ඉතින් හරිද? ඒක නෑ කියලා කියන්නේ සමහර කට්ටිය ඉතින් ඒක තමන් ගාව තියෙන එක දානවා. මොකද අර ඒක සෝෂල් මීඩියා වල මේවා වෙනවා වැඩි. මොකද ළමයි දකිනවා ෂෙයා වෙනවා එහෙම සින්නක් තියෙනවනේ. කම්පැනිස් වල තව මේ මොන හරි හොටෙල්ස් අනම්මනම් බිස්නස් සේල් අනම්මනම් කරන කට්ටිය ලෑන්ඩ් සේල් හරිද? ඔය වගේ බිස්නස් කරන කට්ටිය. ඔයාලා පොඩ්ඩක් රත්නපුරේ පැත්තට එහෙම ගිහිල්ලා බලන්නකො මැඩික් බිස්නස් එහෙම කරන කට්ටිය ගාව. හරිද? එහෙම සල්ලි වෙන ක්‍රම තියෙනවා. බිස්නස් තියෙනවා. ස්ටොක් මාකට් එකේ හරියට ඉන්වෙස්ට් කරන කට්ටිය සල්ලි හොයනවා. ක්‍රම තියෙනවා. ඉතින් හොයන්න නැතුව බෑ ඉතින්. එහෙම ලොකු අදහසක් තියෙනවා නම් වාහනයක් ගන්න ඕනේ මෙහෙම ලක්ෂ 700ක වාහනයක් පදින්න ඕනේ. ඒ වගේ අයිඩියා එකක් තියෙනවා නම් ඉතින් මේක ඉගෙනගෙන විතරක් බෑ. ඉගෙන ගන්නවා කියන එක හොඳයි. එතනින් එහාට දැනුමත් එක්ක තව අමතර දේවල් ටිකක් යන්න වෙනවා. නැත්නම් ඉතින් බොරු කතාවක් නේ. හිතන්නකෝ දැන් ඔයාලා ඉංජිනේර කෙනෙක් වුණා කියලා. දැන් මේ ගැම්ම කඩන්න නෙමෙයි කියන්නේ. ඇත්ත යථාර්ථය කියන්න ඕනේ. නැතු මේ නිකන් බොරුවට නිකන් නෑ පුළුවන් ඔයා ඉංජිනේර කෙනෙක් විච්ච ගමන් ඔයාට V8 එකක් ගෙන හැකි ඒ කතාව කියලා හරියන්නේ නෑ. ලක්ෂ 10ක් මාසෙට ගත්තා කියන්නකෝ. ලක්ෂ 10ක් හම්බෙන ජොබ් එකක් කරා කියන්නකෝ. ලක්ෂ 10ක් කිව්වත් කලාතුරකින් හම්බෙන්නේ පටන් ගද්දිම ලක්ෂ 5ක් හම්බුණා කියන්නකෝ. මාස කීයක් එකතු කරන්න ඕනද? කන්නේ නැතුව ඔක්කොම කරලා එකතු කරාත් මාස 100ක් එකතු කරාත් ලක්ෂ 500යි. කන්නේත් නැහැ මොකුත් නැහැ හිඟන්නෙක් වගේ බලාගත්තද බලාගෙන ඉන්නවා. හරිද? මාස 100ක් කියන්නේ අවුරුදු 8මාරක් නේද? හරිද? අවුරුදු 8යි මාස ගාණක්. එකතු කළාවත් ලක්ෂ 500ක් විතර තියෙනවා. ඒතකොට අරක ටැක්ස් ගහලා අර කෝටි 20ක් විතර වෙලා. නේද? ඊළඟට නාන්න වලින් ගහලා. ඉතින් එහෙම ඒක තමයි කේස් එක ළමයි. හරිද? එහෙම අවුලක් තියෙනවා. ඉතින් ওই ප්‍රශ්න ඔක්කොමත් එක තමයි රට දුවන්නේ අපිට ලැබෙන දේවල් තියෙනවා. ෆ්‍රී এডুকেෂන් හම්බෙලා තියෙනවා, ෆ්‍රී හෙල්ත් එකක් හම්බෙලා තියෙනවා, හෙල්ත් සෙක්ටර් එක ෆ්‍රී වැඩ කරනවා. ඔයාලා දන්නේ ඔයාලා UK ගිහින් බලන්න මේ UK හරි ඇමරිකාවේ හොඳ දැන් ඔයාලා කම්පෙයාර් කරන්න ඒවත් එක්කනේ. ඔයාලට ડોක්ටර් කෙනෙක්ට අපොයින්ට්මන්ට් දැන් ඔයාලට හදිස්සියට දැන් මෙතන එකේ කලන් දාලා පත වැවුණා කියපන්කෝ. දැන් මොකද කරන්නේ අපි පත වැවිච්ච ගමන් මොකද කරන්නේ? උඩ 100 ගන්න බලලා දරදර ගහලා බලනවා නෑ හරියන්නේ නෑ. කෙලින්ම දාගත්තා අරන් ගියා කොහෙටද? හොස්පිටල් එකට නේ. අරන් ගිය ගමන් එතන ඉන්න OPD එකේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා. පෙන්නවා මෙන්න මේ බෙහෙත් ටිකක් දුන්නා මේ නලාවක් තියලා බැලුවා. හරිද? මූණත් මිරිකලා බැලුවා ඔක්කොම හරි. දැන් හරි මුට කේස් ගන්න එක මූ ආට්ටුවට දැම්ම නැත්තම් ගෙදර එවුවා. කොහොමනේ? සාමාන්‍ය උණක්කේ මිනිසාවක් හැදලා හොස්පිටල් ගියත් මොන පේන් එකක් ඇවිල්ලා හොස්පිටල් ගියත් පේන් කිලස් දීලා ගෙදර එවනවා මිසක් ડોක්ටර් කෙනෙක් හම්බෙන්නේ නැහැ. සාමාන්‍ය USA වල UK වල ડોක්ටර් කෙනෙක් හම්බෙන්න නම් අපොයින්ට්මන්ට් එකක් දාලා දවස් 20ක් විතර ඉන්න ඕනේ. දැන් අපිට පාන්දර එකමාරට අසනීපුණුත් එහෙම කෙලින්ම ආවක මම ওই ප්‍රයිවට් හොස්පිටල් එකේ හරි ඉන්නවනේ මං කවුරු කෙනෙක්. නේද? ඈ මෙහෙ මාර සර්විස් එකක් තියෙන්නේ. මේ ડોක්ටර්ස්ලා මාර සර්විස් එකක් දෙන්නේ. ඕවා කිව්වහම කියන අපි මේ එක එක්කෙනාට කඩ යනවා ඕවා තමයි කියන්නේ. මම ඉතින් මං කඩේ ගිහින් මොනව ගන්නද බා? නේද? ඈ ડોක්ටර්ස්ලා මාර සර්විස් එකක් මේ දෙන්නේ. හදිස්සියට ඒක මිනිස්සෙට පොඩ්ඩක් හරි බලන්න බැරිනොත් එමු කුණු හරපෙන් බයිනවා හොස්පිටල් එක දෙකක් වෙන්න. බැලුවේ නැහැ හෙන ගහන්න බෑ තොපිට කියලා. හරිද? පිට රටවල ওই ෆැසිලිටිස් එකක්වත් නැහැ. මේ USA වල ඉන්නා නම් ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙනවා. ඉන්ෂුරන්ස් එක නැත්තම් හොස්පිටල් එක පැත්ත වලට ගන්නෙත් නැහැ. ෆ්‍රී නෑ. ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. දැන් අපේ බම් මෙතන දැන් හදිස්සියට ওই උඹලා යද්දි උතන පාරකින් වැරලා හිටියොත් එහෙම ඌ අරන් ගිහින් ඉස්පිරිතාලට බාර දුන්නොත් එහෙම ඉස්පිරිතාලෙන් බෙහෙත් දෙනවා උට. මැරෙන්න වරින්නේ නැහැ. ඉස්කෝල වලින් කොහොම හරි කරලා ගිහිල්ලා නිදහස් අධ්‍යාපනය කියන එකක් තියෙනවනේ තාමත් තියෙනවනේ. දැන් මේ ටියුෂන් වල මේ ඇවිල්ලා සල්ලි දීලා ඉගෙන ගත්තට තාමත් ඉස්කෝලේ උගන්වනවනේ. ඉස්කෝලට ඕන කෙනෙක්ට ගියාගෙන ළඟම තියෙන ඉස්කෝලට ඇතුල් වෙන්න පුළුවන්නේ. සල්ලි නැහැ කියලා කවුරුත් ඉස්කෝලට ගන්න නැතුව තියන්නේ නැහනේ. ඒවා වෙන රටවල නැහනේ බං. මෙහෙ තියෙනවා සෙට් මෙහෙ තියෙන ඕන්තරම් හොඳ දේවල් තියෙනවා. ඔය 76ක සාපයයි අරම්මන රෙද්දවල් කිව්වට මේ වගේ කලින් හිටපු දේශපාලඥයෝ කරලා ගිය හොඳ දේවල් තියෙනවා. දැන් ඔවා තරක කරන්න බෑ මිනිස්සුත් එක තරක කරාට පස්සේ කියන්නේ අම්මරසි දේශපාලඥයන්ට කඩේ යනවා. හෙල ගහන්න බෑ. මේ හිටපෙවුන් ඔක්කොම කාලා ගන්නෙවුන්. නෑ නිදහස් අධ්‍යාපනයක් ඇති කරලා තියෙනවා. නිදහස් සෞඛ්‍ය සේවයක් තියෙනවා. පොඩක් කල්පනා කරලා බලන්න සාමාන්‍ය මොලේ විහිදුවලා කල්පනා කරලා බලන්න නිකන් අර එකපාරට නිකන් පිස්සෙක් වගේ හිතන්න එපා. අර එක එක පක්ෂ වලට නිකන් අර දේශපාලඥයින්ට මේ කියන්නේ ඔක්කොම පිළිගන්න එපා. කල්පනා කරලා බලන්නකො මේ හොඳ දේවල් තියෙනවා. වාහනේම ගන්න බෑ ඉතින් ගණන්. මේ හදන්නේ දේවල් ඒ අවුල තියෙනවා. හරි ආගන්න. ඊළඟ ලියන්න මෙන්න මේක. ලියලා දාන්න. තව තීරි පාඩම්. ලියන්න ද්‍රාවණ තනුක් කිරීම වගේ